අටි දහස් ගණනක් උස කෙලින්ම අහසට නැගුණු යෝධ ගල් පර්වතයක්. අල්ලගන්න ආධාරකයක් නෑ, පය තියන්න තැනක් නෑ. අඩුම තරමේ ලනු පොටක් දාගන්න ගහක් කොලක්වත් නෑ. ඒත් මේ මහා පර්වතයේ මරණය පෙනිපෙනී මීට අවුරුදු දහස් ගණනකට කලින් කවුරු හරි චිත්‍රයෙන්ද කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්, මේ තමයි ලංකාවේ සැඟ උණු ලෝක පුදුමය කුරුල්ලන්ගල. තාක්ෂණය නැති කාලෙක ඇයි ඔවුන් ජීවිතේ පරදුවට තියලා මේ තරම් උසක මේ රූප ඇන්දේ? මේවා පිටසක්වල ජීවින්ගේ පණිවිඩයක්ද නැත්නම් රාවණා රජුගේ ගුවන් සිතියමද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න වීඩියෝව අවසාන තප්පරයතෙක් නරඹන්න ආරාධනා කරනවා. ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටලා තියෙන මේ කුරුල්ලන්ගල පර්වතය අදටත් ගවේෂකයන්ට ලොකු ප්‍රශ්නාර්ථයක්. මෙහි ප්‍රධාන වශයෙන්ම දකින්නට ලැබෙන්නේ යෝධ පක්ෂීන්ගේ රූප, මොනරුන්ගේ සහ සංකීර්ණ ජ්‍යාමිතික හැඩතලයි. මෙහි විශේෂම දේ තමයි මේ සඳහා යොදාගෙන තියෙන රතු වර්ණය. ලෝකයේ බොහෝ ප්‍රාග් ඓතිහාසික චිත්‍රවල මේ රතු ඕක එම නැත්නම් ගුරුගල් භාවිත කරලා තියෙනවා. මේක තෝරගත්තේ නිකම්ම නෙවෙයි. මේ රතු පැහැ කියන්නේ යකඩ ඔක්සයිඩ් අඩංගු ස්වභාවික ඛනිජයක්. ඒක ජලය සුළඟ වැනි දේ නිසා පහසුවෙන් මැකී යන්නේ නැහැ. හරියටම කිව්වොත් වසර දහස් ගණනක පැවැත්ම සඳහා මේ වර්ණය රසායනිකව ස්ථායී වෙනවා. ඒ වගේම රතු පැහැ කියන්නේ ජීවිතයේ සංකේතයක්. ඔවුන් මේ චිත්‍ර හරහා ජීවය, සාරවත් බව සහ දඩේමේ සාර්ථකත්වය අපේක්ෂා කළා වෙන්නත් පුළුවන්. නමුත් ලොකුම ගැටලුව වර්ණය නෙවෙයි, පීඩීමයි. මේ ගල ඍජුවම අංශක 90ක් පොළවට ලම්බකයි. නවීන කඳු නගින උපකරණ තියෙන අද කාලෙත් මෙතනට ළඟා වෙන එක සිය දිවි නසා ගැනීමක් වගේ දෙයක්. එහෙනම් යකඩ ඇණයක්වත් නොතිබුණු අතීතයේ ඔවුන් කොහොමද මෙතනට ගියේ? සමහර පුරාවිද්‍යාඥයන් කියන්නේ යෝධ වේවැල් ඉනිමම් පාවිච්චි කරන්න ඇති කියලා. තවත් අය කියන්නේ අතීතයේ මෙතන ගල් පඩියක් වගේ කොටසක් තිබිලා කාලයත් එක්ක කඩා වැටෙන්නේ නැති කියලා. ඒත් මේ එකක්වත් තාම ස්ථීරව ඔප්පු වෙලා නැහැ. පුදුම හිතෙන කාරණය තමයි මේ වගේ අභිරහස් චිත්‍ර තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. දකුණු ඇමරිකාවේ පේරු දේශයේ තියෙන නස්කා ලයින් ගැන හිතන්න. කිලෝමීටර් ගණන් දිග යෝධ සත්ව රූප. ඒවා හරියටම පේන්නේ අහසට විතරයි. ඒ වගේම සහරා කාන්තාරයේ ඇසිලි ගුහා චිත්‍රවලත් ඉන්දියාවේ බිම්ටෙට්කාවලත් දකින්න ලැබෙන්නේ මේ වගේම පැහැදිලි කරන්න බැරි සිතුවම්. මේ හැම තැනකම තියෙන්නේ එකම සම්බන්ධයක්. මේවා පොළවේ ඉන්න අයට පේන්න ඇඳපු ඒවා නෙවෙයි. එක්කෝ මේවා අහසින් ගමන් කරන කෙනෙකුට පණිවිඩයක් දෙන්න ඇඳපු සංඥා. එහෙම නැත්නම් අපි නොදන්න දියුණු ශිෂ්ටාචාරයක සලකුණක්. කුරුල්ලන්ගලත් මේ ජාත්‍යන්තර දාමයේ ලංකාවට අදාළ පුරුකක් වෙන්න බැරිද? මේ ප්‍රශ්නෙට ලංකාවේ ජනප්‍රවාදයෙන් ලැබෙන්නේ ඊට වඩා බලවත් උත්තරයක්. ඒ තමයි මහා රාවණ පුරාවෘත්තය. කුරුල්ලන්ගල පර්වතයේ බහුලවම ඇඳලා තියෙන්නේ මොනරුන්ගේ රූප. එයි මොනරු බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේකෙන් නිරූපණය වෙන්නේ රාවණ රජුගේ දඬු මොණ්ඩන යන්ත්‍රයේ බවයි. තවත් ප්‍රබල මතයකට අනුව මේක රාවණ යුගයේ ගුවන් සිතියමක්. අහසින් යන විමානයකට ගොඩ බහින්න හෝ පාර කියන්න හදපු යෝධ සංඥා පද්ධතියක් වෙන්න බැරිද? එහෙම බැලුවොත් අපි මේ බලන් ඉන්නේ ලෝකේ පැරණිම ගුවන් තොටුපළක නටබුන් දිහා වෙන්නත් පුළුවන්. මේවා පිටසක්වල ජීවින්ගේ වැඩක් වුණත් නැත්නම් අපේ ආදි මුතුන් මිත්තන්ගේ කලා හැකියාවන් වුණත් එක දෙයක් පැහැදිලි. ඔවුන්ට අපිට යමක් කියන්න උවමනා වෙලා තිබුණා. නමුත් කනගාටුවට කරුණ අවුරුදු දහස් ගණනක් සොබාදහමත් එක්ක සටන් කරලා රැකගත්ත මේ උරුමය අද අපේ නොසැලකිල්ල නිසා විනාශ වෙමිනුයි පවතින්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔවුන් කොහොමද එදා මේක කළේ? මේ රාවණාගේ අහස් සිතියමද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම සැඟ උණු ලෝකයේ තොරතුරු දිගටම දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.